බලමු යාළුවනේ මේ ෆිස්ට් එකට ජෙම් කීයක් ඇයිද කියලා. ලස්සන ඇත්තටම ෆිස්ට් ලස්සනේ. ෆිස්ට් එක මාර අමුතු එකක් තියෙන්නේ. අමුතු එකක්. හරි යාළුවනේ අපි වැඩි කතා නැතුව ස්පින් කරමු. ජෙම් 15991ක් තියෙනවා. බලමු යාළුවනේ මට ස්පින් කීන් ඉද්ද කියලා. ඒ කියනවා මෙන්න මේක හරියද? මේක අතීතය ගන්න පුළුවන්. හරිද? ඒතර අමුතු මේකක් තියෙන අර. ඒක එහෙන් ලොකුයි. හරි මේ මට මේකක් ගන්න ඕන මේකත් ගන්න ඕන. හරි යාළුවනේ අපි ස්පින් කරමු. බලමු යාළුවනේ මේකට ජෙම් කීයක් යයිද කියලා. කට්ටිය චැට් දාන්න බලන්න ජෙම් කීයක් යයිද? ජෙම් කීයක් යයිද මේකට? අලුත් කට්ටිය ෆලෝ කරලා අලුත් කට්ටිය ෆලෝ කරමු. ලයික් කරන්න තමුද කරන්න එපා. හරි අපි ස්පින් කරමු. අපි දෙකක් ඇන්කර් ගමු. තැන්ක්. හරි යාළුවෝ බලමු ජෙම් 99යි 199යි 199යි ගොඩක් කට්ටිය කියන්නේ 199 වෙනවා කියලා. හරි අපි මේ ස්පින් කරමු. අයියෝ ඇයි අතන නැවතුනේ නැත්තේ? අපරාධය ඔය. ඒක මිස් වෙන්න හිතලාමද කොහෙද? අඩේ අපරාධේ. දෙවෙනි ස්පින් එක ගියා නම. හරිද? දෙවෙනි එකත් ගියා. තුන ආවා. තුන්වෙනි ස්පින් එකත් නෑලාම. හතරවෙනි ස්පින් එක බලමු. පස්වෙනි ස්පින් එක බලමු යාළුවනේ. යෝ ස්පින් පහෙන් යාළුවේ අපිට ෆිස්ට් එක හම්බුණා. ගැම්මත් තමයි යඩවට. හරි බයි. හරි යාළුවේ ෆිස්ට් එක ගත්තා. කැමරා ජෙම් ටිකගේ ස්පින් 5යි මට නම් ගියේ. මට ස්පින් 5යි ගියේ කැමරට. හරි මේ අපි මේකත් ගන්න ඕනේ ළමයි. අපිට මේකත් ගන්න ඕනේ. මේ මෙන්න මේක මම මේකටත් ආසයි. ගම්නේ ළමයි එකත්. චැට් දාන්න ඔයාලා ගම්ද කියන්නේ. චැට් දාන්න අලුත් කට්ටිය ෆලෝ කරලා මම තමයි ෆලෝ කරමු. මේ ගෑමෙන් මේකත් ගමු. මම හිතන්නේ මේකත් වෙනවා ෂුවර්. කියවනවා නම් එනවා කියලා අටවට ගැම්ම ගණි ඒක වාසියක තමයි අපි එකත් ගම එන ගන්න. හරි ගම එකත් ගමු. මේක නම් ජෙම් කයින් ගන්න අනේන්ද ෆක්. හරි අමාරු. දැන් දීපන් මේකට ජෙම් 699ක්ම. අන්තිමේ ලක්කේ නතුනලා. අයියෝ යාළුවේ හරි අවුලන්නේ. 699 දෙන්න උනා ළමයි. හරිම සෝචනීය. දුකයි. හරි අවුලන්න අපි මේ ඉවෙන්ට් එක කම්ප්ලීට් කළා එහෙනම්.